ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. මම ග්ලෙන්ෂිල් පෙරේරා YouTube channel එක වෙනුවෙන් ඔයගොල්ලෝ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද දින මම සුවිශේෂී වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි කාබනික පොහොර වර්ගයක් නිර්මාණය කිරීම. මොකද එන්න මේ රටේ සුබවාදී තත්වයක් නෙමෙයි. එතකොට අපට අවශ්‍ය එදිනෙදා අවශ්‍ය අපට අවශ්‍ය දේවල් වගා කරගන්නවා නම් වඩාත්ම හොඳයි. ඒ හින්දා තමයි මේ channel එකෙන් ඔයගොල්ලන්ට කෘෂිකර්ම වීඩියෝ ගණනාවක් ඉදිරිපත් කරන්නේ. එතකොට අපි වගාවක් කරනකොට වැදගත්ම දේ තමයි පොහොර. ඉතින් මේ මම ඉදිරිපත් කරන තව පොහොර වර්ගයක්. ඒක හදාගන්න අපට අවශ්‍ය වෙන කෝමාරිකා පිටි කිහිපයක්. අපි හදන ප්‍රමාණයට තමයි ඒක අවශ්‍ය වෙන්නේ. ඒ එක්කම වඩා හොඳයි වතුර වෙනුවට වැහි වතුර පාවිච්චි කරන එක. වැහි වතුර වල නයිට්‍රජන් මිශ්‍ර වීමක් තියෙනවා. ඒක එතකොට මේ පොහොර වර්ගය හදාගන්න වැදගත් වෙනවා. මම මීට කලින් වීඩියෝ ගණනාවකින් ඔයගොල්ලන්ට කොහොමාරිකා පිටි ගැන විස්තරයක් කරලා තියෙනවා. කොහොමාරිකා පිටි වලින් බීම හදන හැටි මම කියලා දීලා තියෙනවා. ඒ වගේම මේක අත්‍යවශ්‍යයි ශරීරයේ කොලජන් ප්‍රෝටීන් වර්ධනය කිරීම සඳහා. මේකේ සම්පූර්ණම තියෙනවා ගහකට අවශ්‍යයි සංඝටක 16ක්. ඒ 16න් ප්‍රධාන දේවල් කිහිපයක් මේකේ තියෙනවා. එකක් කැල්සියම්, ඊළඟ එක මැග්නීසියම්, අනිත් එක පොටෑසියම්. ඒ වගේම සින්ක්, කොපර්, සෙලෙනියම්, ඒ වගේම විටමින් A, B, C, E කියන වර්ගය මේකේ තියෙනවා. විශේෂයෙන් අපි වැහි වතුර දාන්නේ නයිට්‍රජන් දිය වෙලා යම් ප්‍රමාණයක් තියෙන නිසා, ඒ වගේ එකකින් යම් පෝෂිදාය තත්ත්වයක් මේකට ලැබෙන නිසා. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ කොහොමාරිකා පිටි පොඩි කෑලි වලට කතුරකින් කපලා මේ වගේ භාජනයකට දාගන්න ඕනේ. සාමාන්‍ය ප්‍රමාණයකට මේක කපා ගත්තාම ප්‍රමාණවත්. දැන් මේ ටික මේ විදිහට කපලා දාලා තියෙන්නේ මේ වගේ කෑලි. මේ කෑලි ටිකක් විශාල වුණාට කමක් නැහැ. දවස් 6ක් 7ක් 8ක් වගේ ඇතුළත සම්පූර්ණ මේක දිරලා පොහොරක් බවට පත් වෙනවා. අපි මේකට වතුර දාන්න ඕනේ. වතුර දාන ප්‍රමාණය තමයි අපි මේ කපපු ප්‍රමාණයට ගැළපෙන විදිහට ඒක වැහෙන විදිහට තමයි වතුර දාගන්න ඕනේ. ඒක පෙඟෙන මට්ටමට විතරක් වතුර දාගත්තාම ඇති. මේ ගානට වතුර දැම්මහම ප්‍රමාණවත්. දැන් මේ විදිහට තියලා මෝඩියෙන් වහන්න ඕනේ. ඊට පස්සේ හැමදාම උදේට ඇරලා මේක කලත්තලා ආපහු යාන්තම් මෝඩිය ඇරලා තිබ්බහම ප්‍රමාණවත්. ඔය වගේ දවස් 5ක් විතර ගියයින් පස්සේ ඒක පොහොරක් බවට පත් වෙනවා. මම ඒක ආපහු පෙන්නන්නම්. ඒ විදිහට මම හදපු එකක්. මේ තියෙන්නේ ඒ විදිහට හැදිච්ච පොහොරක්. සාමාන්‍යයෙන් කාබනික ඕනම පොහොරක දුර්ගන්ධයක් තියෙනවා. මේකේ දුර්ගන්ධය සම්පූර්ණයෙන්ම නැති වෙනවා දවස් 5ක් විතර ගියයින් පස්සේ. දවස් 5න් පස්සේ මේක දවස් 10ක් 15ක් තියාගන්න පුළුවන්. වඩා හොඳයි මේක දවස් 5ක් වගේ ඇතුළත ගස් වලට ලබා දීම. මේ පොහොරේ වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මිය යන ගහක් යම් ඕනම වගාවකදී යමක් සාර්ථක වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මිය යන මට්ටමේ ඕනම එළවලු ගහකට, පළතුරු ගහකට, මල් ගහකට මේක දාන්න පුළුවන්. මේක වැක්කිරුවාම ඒක යථා තත්ත්වයට ආපහු එනවා. මම අර ඔයිට ඉස්සෙල්ලා කියපු සියලු සංඝටක ගස් වලට ලැබිලා මුල් වර්ධනය වෙලා ෂණිකව ඒක වර්ධනයකට ආපහු ලක් වෙනවා. මේක දියර පොහොරක් නිසා මේක ආපහු පෙරන්න අවශ්‍ය නැහැ. ඊළඟට මල් පිපෙන්නේ නැති ඕනම ගහකට මේක දැම්මහම මල් පිපීම ආරම්භ වෙනවා. පළදරන්නේ නැති එළවලු ඕනම ගහකට මේක අවශ්‍ය ප්‍රමාණයට දැම්මහම ඒකේ පළදරීම ආරම්භ වෙනවා.
ඒ වගේම මල් පිපෙන්නේ නැති ගස් වලට මේක දැම්මහම මල් පිපෙනවා. මේකේ තියෙන්නේ හැදිච්ච විදියනේ. එතකොට මේ හැදිච්ච ප්‍රමාණය මේ විදියටම ගහකට අපි දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේකෙන් එකක් අරගෙන වතුර දෙකක් දාලා කලවම් කරලා මේක දාන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් යමක් හිටවනකොට මේ පොහොර පාවිච්චි කරන්න පුළුවන්. ඒ හිටවන දේට මේක වක් කරලා අඟුරු ඒකට ගාලා හිටෙව්වාම ඒක ඇටයක් නම් ඒ ඇටේ සුද්‍ර ජීවීන්ගෙන් හානියක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි ගෙදරක වගා කරනකොට ඒකට මේ වගේ පොහොරක් පාවිච්චි කිරීමෙන් විතරක් ප්‍රමාණවත් ඒ පළතුරු එළවලු වගාවන් ටික හදාගන්න. ඉතින් ඔයාලගේ චූටි ඉඩමේ පොඩි වගාවක් කරනවා නම් ඒකට මේ පොහොර දාලා අස්වද්ද ගන්න පුළුවන්. ගෙදෙට්ට අවශ්‍ය සියලු දේවල් ලබා ගන්න පුළුවන් වෙනවා. මාසෙට මේක 3 සැරයක් විතර දැම්මාම ප්‍රමාණවත්. මම මේ YouTube channel එකට ගොඩාක් පොහොර වර්ග හැදුවා කොරෝනා කාලේ ඉඳන් තමයි මේක මම කරගෙන ආවේ. ඒතකොට මේ වීඩියෝ එකත් කොපිරයිට් එකක් වැදිච්ච නිසා මම ආපහු කටහඬ දාලා තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. එතකොට ඕගොල්ලෝ මේ පොහොර හදලා වගාවන් වලට දාලා ඒකේ සාර්ථක අසාර්ථකත්වයේ භාවය මට කියනවා නම් මෙතනින් එහාට වීඩියෝ ගණනාවක් මම දාන්න බලාපොරොත්තු වෙනවා. ෂෝට් වීඩියෝස් ලංකාව තුල හැම ගෙදරකම සාර්ථක වගාවක් කරලා සාර්ථකව ගෙදර දොරේ අවශ්‍ය ප්‍රමාණය අපේ ගෙදරින්ම ලබා ගන්න විදියට හැම තැනම වගා කරන්නට තමයි මම වීඩියෝ මාලාව දාන්නේ. ඒ වගේම ලංකාව තුල වගා කරන වගාකරුවන්ගේ තොරතුරුත් මම ඔයගලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඊළඟ වීඩියෝස් වලින් මුණ ගැහෙන බලාගෙන මම සමු අරගෙන යනවා.